Hi everyone, good morning ඔයාලා හැමෝටම. ඉතින් අද මම ඔයාලට ඩිනර් ක්‍රූස් vlog එකෙන් පස්සේ අපි අද යනවා අයෝධ්‍යා නගරය බලන්න. ඊළඟ දවසේ උදේ අපි ඉන්න හොටෙල් එකේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ගමන් තමයි ඉන්නේ. අපි බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන යනවා අද අයෝධ්‍යා නගරය බලන්න. ඉතින් අපි යමු. අපි ගිහිල්ලා බලමු අපිට මොනවද බලන්න තියෙන්නේ කියලා. අපි දැන් මේ යන ගමන් ඉන්නේ. එතනට ඔන්න අපි ආවා එතනට. අපි දැන් ඉන්නේ වට්චයි චායි මොන්කොන් කියන පන්සලේ. අපිට ගොඩක් දේවල් බලන්න තියෙනවා. අපිට දැන් බලන්නේ අපි මේ සැතපෙන බුදු පිළිමයක්. බලන්න යාළගේ වත් පිළිවෙත් කරන ලස්සන අතර මාරම් භක්තියකින් යාළ මේ දේවල් සිදු කරනවා. මේ ඔයාලට පේන්නේ මේ ඇතුලේ තියෙන පන්සල. මේක මියන්මාරයේ එක්ක ඉස්සර කාලේ දැඩි යුද්ධයක් තිබිලා තියෙනවා 1967 මට මතක විදියට. එතකොට මේ යුද්ධේ තියෙන කාලේ මේ සම්පූර්ණ මේ අයෝධ්‍යාව විනාශ වෙනවා. මේ අයෝධ්‍යා නගරයට අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ අයෝධ්‍යා නගරයේ තියෙන මේ අයෝධ්‍යා නගරයම විනාශ වෙනවා, ගිනිබත් වෙනවා. මේක නැවත ප්‍රතිසංස්කරණය කරලා නෑ. ඊට පස්සේ ඔයාලට අර ඈතින් පේන ස්තූපයක්. අපි දැන් ඒක උඩට යනවා. අපි ගිහිල්ලා බලමු මේක ඇතුලේ මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා. අර උඩට නැගලා යන්න තියෙන තැන ස්තූපයක් තියෙනවා. හදලා අපි ඒක ඇතුලට ගිහිල්ලා බලමු මොකද්ද අපිට ඒක දකින්න තියෙන සුවිශේෂී දේ කියලා. नमो निताबाय तथागताय तद्यथा अमृतोद्भवे अमृतसिद्धं भावे अमृत विक्रान्ते अमृत विक्रान्त कामिनी गगन कीर्तकरे. ඔන්න අපි හිමින් උඩට ආවා. මේ ඔයාලට පේනව නේද අර කොටුවක් වගේ කාසි දාලා තියෙන තැන. එතන මෙයාලා කියනවා මේ ඇතුලේ ජයමංගල ගාථා ලියලා මේකේ අර ඇතුලේ තිබිච්ච තැන තැම්පත් කරලා තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ අපි එතනින් එහාට තියෙනව තැනක් අපි එතෙන් යනවා. අපිට තව චුට්ටක් ඉස්සරහට ගියාම මේ පන්සලේ අපිට බලන්න පුළුවන් කුකුල්ලුන්ගේ ප්‍රතිමා දකින්න තියෙනවා. ඒකට ලොකු හේතුවක්, ලොකු කතාවක් තියෙනවා. මම දීර්ඝ වශයෙන් විස්තර කරන්න යන්නේ නැහැ. ඔයාලා මේ බලන ඉඳ පොඩ්ඩක් කෙටියෙන් දැනගන්න ඕන නිසා මම නිකන් කියන්නේ. මේකේ තියෙනවා අපි තව පොඩක් ඉස්සරහට ගියාම කුකුල්ලුන්ගේ ප්‍රතිමා ලොකුවට හදලා. ඒ කාලේ මේ කිං නරේසන්ගේ කුකුල් පොර තරංගයක් තිබිලා තියෙනවා. මේ කිං නරේසන් කියන එක්කෙනා ඔය ඉන්නේ. ওই කුකුල්ලුන්ගේ ප්‍රතිමා තියෙනවා ඇතුලේ. කිං නරේසන්ගේ කුකුල් පොර තරංගයකදී කොහොම හරි කුකුල් පොර තරංගයක් තිබිලා තියෙනවා. රජතුමාගේ කුකුල්ලොත් ඒ පොර තරඟට මේ වෙලා මේ ඊට පස්සේ කොහොම හරි අවසානට දිනලා තියෙන්නේ කිං නරේසන් රජතුමා කුකුලක් තමයි මේ දිනුම සනාථ කරලා තියෙන්නේ. ඉතින්
ඒ දිනම සනාථ කරපු නිසා තමයි මේ කුකුල්ලුන්ගේ ප්‍රතිමා මේ හැමතැනම නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාලට පේනවද අව ඉස්සරහට මේ කුකුල්ලුන්ගේ ගොඩාක් ප්‍රතිමා නිර්මාණය කරලා තියෙනවා ඇතුලේ. After that, we went to a restaurant to have lunch. The restaurant was located near a river and it was really beautiful place. After that, we are heading to a very important place. I'll explain all the details to you in Sinhala. ඉතින් අපි මේ යන්නේ සුවිශේෂී ස්ථානයකට. මේ තමයි ලෝකයේ බෞද්ධයන්ට ඉතාම වැදගත් ජනප්‍රියම ධම්මකාය භාවනා මධ්‍යස්ථානය. ඔයාලට මේ ඈතින් පේන්නේ එතන. අපි එතනට ගිහිල්ලා මම ඔයාලට තව විස්තර ටිකක් කියන්නම්. හරිම ලස්සන හිත නිවෙන තැනක්. අපි යන් බලමු ඇතුළට ගිහිල්ලා. ඔයාලට පේනව නේද අපි සෙරෙප්පු ගලවන්නත් අපිට යාලා පිළිවෙලට තියලා තියෙනවා. අපි එතන ඒ තැන්වල තමයි සෙරෙප්පු ගලවන්න ඕන. අපිට මෙයාලා ආපු ගමන් මල් දුන්න හැමෝටම මලක් දුන්නා. අපි මේ මල් ටිකත් අරගෙන දැන් පොලිමට යනවා. අපිට මෙයාලා මේ මල් දීලා අපිට මේ ඉස්සරහ තියෙන ස්තූපයේ වැදගත්කම ගැන මෙයාලා මේ අපිට කියලා දෙනවා. ඉතින් ඇත්තටම අදහ ගන්නත් බැරි තරම් මොකද ඒ ස්තූපය දිහා බලපුවම අපිට ඈත ඉඳලා කියන්න බෑ මේක මෙහෙම තියෙන්නේ කියලා. ඇත්තටම ඔයාලට මේ දැන් අපිට පේන මම ඉස්සරහට පෙන්නන්නම් ඒ ස්තූපය. ඒ ස්තූපයේ වැදගත්කම තමයි බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නේ නිරූපණය කරන තමයි මේ ස්තූපේ නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාලට ඔය ඈතට දැන් මම ටිකක් zoom කරලා පෙන්නන්න. ඔයාලට පේන රත්තරන් පාටින් පේන්නේ මේ ඔක්කොම බුද්ධ ප්‍රතිමා වහන්සේලා. මේකේ අඟල් 9 බුද්ධ ප්‍රතිමා වහන්සේලා ලක්ෂ 7ක් තියෙනවා.
මේ ඔයාලට රත්තරන් පාටින් අර චූටියට පේන්නේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා ලක්ෂ 7ක් තියෙනවා. දැන් ඔයාලට ඔය පේනවා වගේ ඕකේ ඇතුළෙනුත් ලක්ෂ 3ක් බුදු පිළිම වහන්සේලා නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේකේ වැදගත්කම තමයි අනිත් එක මේ ස්ථානයේ මෙතන ඕනම ඒ කියන්නේ ඕන කාලෙක මෙතන ලක්ෂ 10කට එකවර භාවනා කරන්න පුළුවන් ස්ථානයක් ඉදිරියට මේක හදලා තියෙන්නේ. මෙයාලා මේ zoom කරලා මේ බුද්ධ ප්‍රතිමාන් වහන්සේලා මේ බැනර්ස් ගහලා තියෙනවා. මෙන්න මේ අඟල් 9 බුද්ධ ප්‍රතිමාන් වහන්සේලා තමයි ලක්ෂ 7ක් අර විදියට අර ස්තූපේ ඉදි කරලා තියෙන්නේ. හිතන්නවත් බැරි තරම් හරිම සියුම් ලෙස තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ළඟට ගියාම උනත් ඒක පේන්නේ නැහැ. ගොඩාක්ම ළඟට අපි ළඟට ගියා. හැබැයි ඒක එහෙම පේන්නේ නැහැ. So I feel a great sense of relief when I'm here. ඉතින් අපි මේ පන්සල් ටික බලලා ඉවර වෙලා යන්න තමයි ලෑස්ති වෙන්නේ. So with the little sadness, today is our last day in Thailand. Tomorrow morning we'll be heading to the airport to go back to Sri Lanka. Right now we are on our way to the hotel because we went to do some shopping before leaving. So we decided to go back early. I'll see you very soon with another vlog. Until then, have a wonderful day everyone. So bright with colors.